තියෙන්නේ. අන්න හරි. ඉතින් ගුරුතුමා මෙන්න මෙහෙමයි. කොහමද? දෙකටම එකපාර කිව්වොත් ඔව්. කමක් නැද්ද? අපි දෙකට දෙපාරම කියමු. ඈ? ඔව්. ගුටි කාලේ යන්න වෙන එකක් නැහැ නේ. ගුටි කාලේ යනවා දෙකම එකපාර කරමු. ඔව් ඔව්. ඒක තමයි වැඩි. එහෙම නෙමෙයි ගුරුතුමා මෙන්න මෙහෙමයි. කොහමද? වේදාතීතයේදී ඔව්. අප මහා තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේදී අන්න හරි. ඈ ගුරුතුමා ඒ විශාලා මහා නුවර ඔව්. ඒ විශාල වූ දුර්භික්ෂයක් හටගත්තයි කියනවා. අන්න හරි. ඉතින් ගුරුතුමා මෙන්න මේ අවස්ථාවේදී අවස්ථාවේදී ඒ හිමිදිරි උදෑසන අන්න හරි. ඒ අවදි වෙලා ඔව්. අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා අන්න හරි. මා දිදිනේදී පිට වෙන්නේ කාටද කියලා. අන්න හරි. එන්නේ අවස්ථාවේදී දිවසින් දකින්නවා ඔව්. මෙන්න මේ ආකාරයට විශාලා මහා නුවර ඔව්. තුම්බිය වන්නා වූ ජනපද රෝගයක් හටාගෙන ජනපද රෝගයක් හටගෙන අන්න හරි. මිනිසුන් විවිධාකාරයේ පීඩාවන්ටපත් වෙලා මේ ඇදෙන්න පටන් මෙයාදෙන්න ගන්නවා. පටන් අරන් තියෙනවා. එහෙනම් මේකට යම් කිසි පිළියමක් කල්පනා කරන අවස්ථාවේදී දකින්නවා කොහමද? ඒ නොඉඳුල් පැන්කෙන්ඩියා අන්න හරි. රතන සූත්‍රයෙන් පිළිත් කරලා පිළිත් කරලා විශාලා මහා නුවර වටා ඉස්සතනේදී අන්න හරි. මෙන්න මේ ඇති වූ දුර්භික්ෂය දුර වෙනවයි කියලා. අන්න හරි. ඉතින් ගුරුතුමාන්නේ ආකාරයට ආකාරයට මේ කෙනෙක් තෝරන අවස්ථාවේදී එහෙනම් ඒ ස්වේච්ඡාවෙන් ඔව්. සුමන සාමණේරයන්න් වහන්සේ ඉදිරිපත් වෙලා අන්න හරි. ඒ ගුරුතුමානෝ සත්ත්ව විලට ගිහිල්ලා ගිහිල්ලා ඒ මහා කෙලනාක රාජෝත්තමයන්න් වහන්සේ සමග ඔව්. ඈ එහෙනම් ඒ විවිධාකාරී හැලහැප්පීම් නැත්තේ. මැද්දේ අන්න හරි. නොඉඳුල් පැන්කෙන්ඩියා කිනල්ල බුදුරජාණන් වහන්සේට පූජා කළ තැනේදී කොහොම හරි. ආන්නේ රතන සූත්‍රයෙන් පිළිත් කළා පිළිත් කරලා විශාලා මහා නුවර වටා ඉස්සතනේදී අන්න හරි. මෙන්න මේ හටගත්තා වූ දුර්භික්ෂය දුරු වුණා කියනවා. අන්න ඉතින් ගුරුතුමා දත්තේ ආඥාවෙන් ආනුභාවයෙන් අනුභවයෙන් මෙන්න මේ ආතුර පෙළවාසීන්ගේ තිබෙනා වූ සියලුම දුස් දෝසාන්තරකාරවල් දුරීම් භූත වේවායි කියලා. අන්න හරි. ඉරන්කෙන්ඩි පෙළපාලියක්ද ඔව්. ඒ වගේම ගුරුතුමාන්නේ අවස්ථාවේදී අන්න හරි. මේ මහා කිලනන් නාගරාජෝත්තමයන්න් වහන්සේ කල්පනා කරනවා කොහමද? ඒ මා කලාව අන්න හරි. මොකද මේ අවස්ථාවේ ඔව්.